හෙලෝ ගයිස් ඉතින් අද මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන තවත් සුපිරිම වීඩියෝ එක. ඒ තමයි ඔයාලා ඉල්ලලා තිබ්බාගෙන මගේ බයිසිකලේ ස්විච් වල වීඩියෝ එක. ඉතින් මම අද ගෙනාවේ ඒක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම ඉස්සරහින් පටන් ගන්නවා. මෙන්න මෙතන තියෙනවා ස්විච් තුනක්. මෙන්න මේ ස්විච් එක VIP එකක ස්විච් එකක්. මම ඔයාලට ඒක දාලා පෙන්නන්නම්. මේ ස්විච් එක මෙන්න මේ VIP එකේ මේක පාස් එකක්. මේක VIP එකකුත් තියෙනවා. ඉස්සෙල්ලාම ඔන් කරාම ස්විච් එක ඕම ওই විදිහට තනි පාට වැටෙනවා. ආපහු ඕෆ් කරලා ඔන් කරාම මේ විදිහට සිස්ටම් දුවනවා. ඉතින් ඕක විතරයි වැඩ කරන්නේ. දැන් මෙන්න මේ දෙවෙනි ස්විච් එක. ඔය ස්විච් එක මෙන්න මෙතන RGB ටික වැඩ කරනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන RGB ටික වැඩ කරනවා මේ ස්විච් එකෙන්. ඒකෙන් ඒ ටික විතරයි. දැන් මෙන්න මෙතන රතු පාට ස්විච් එකෙන් වැඩ කරනවා ඉස්සරහා VIP ටික. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මම ওই ටික වැඩ කරන්නේ අර ස්විච් එකෙන්. ඉතින් මේ ස්විච් එකත් ඉවරයි. එතකොට මෙතන තියෙනවා ස්විච් එකක්. මේක නම් මම අර ගෙවල් වල දාන ප්ලග් පොයින්ට් එක මේකෙන් ගලව ගත්තේ. ඒ ස්විච් එකෙන් වැඩ කරන්නේ නියොන් ටික. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මම දැම්මා. මෙතන ඉඳන් පහළට යනකම් නියොන් ටික වැඩ කරන්නේ ওই ස්විච් එක. ඉතින් ස්විච් ටික දැන් කතා කරලා ඉවරයි. අපි දැන් යමු අනිත් ස්විච් වලින් මොනවද වෙන්නේ බලන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. එකක් කිව්වට දෙකක් අලවලා තියෙන්නේ. ওই තමයි පාස් එකේ ස්විච් එක. ඔකට දෙකක් අලවලා තියෙන්නේ. මම අර ළඟදිනේ ගැහුවේ මෙන්න මේ පාස් එක. ඔවුන් ওই පාස් එක ගැහුවම මෙන්න මේ පාස් එකේ පාට මාරු වෙන්නේ නැහැ. ඒක නිසා මම ස්විච් දෙකකට ගැහුවා. ඊට පස්සේ පාට මාරු වෙනවා. ස්විච් දෙකකට ගහලා මේ ඔතන ඇලෙව්වා. මේ තියෙන රතු පාට නම් ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් මම ඔයාලට ඒකත් දාලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම දැම්මම ඔය වගේ පේන්නේ ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ආයෙ ඕන් කරලා ඔෆ් කරාම නෙවෙයි වැරදුනා මට. ඔෆ් කරලා ඕන් කරාම ඔය වගේ පාට මාරු වෙනවා. ඉතින් ආපහු ඔෆ් කරලා ඕන් කර මේ වගේ තුනම ක්‍රීම් පාටට මේවා වෙනවා. ඉතින් ආපහු ඔෆ් කරලා ඕන් කරා ඔය වගේ ගැහි පත් වෙනවා. ඉතින් මේ ස්විච් එක ගැන දැන් කතා කරලා ඉවරයි. අපි යමු අනිත් ස්විච් එක ටිකට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන රතු පාට ස්විච් එකක්. මේ ස්විච් එකෙන් මෙන්න මේ දුවන පරිදි වැඩ කරන්නේ. මම ඔයාලට දාලා පෙන්නන්නම්. මේ පැත්තේ 1යි එහා පැත්තේ 1යි 2යි මෙතන සොකට් එකේ 1යි 3යි මෙතන මඩ් ගාඩ් එකේ ගහලා තියෙනවා තව පටි 3ක්. ඉතින් ඒ ටිකම වැඩ කරන්නේ මෙන්න මේ ස්විච් එකේ. මම ඔයාලට දැන් දාලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති. මෙතන ටික සොකට් එකේ 1යි මෙතන මඩ් ගාඩ් එකේ 2යි මෙතන එහා පැත්තේ 1යි 3යි ඊට පස්සේ මෙතන මේ වගේ දුවනවා. ඉතින් මේ ස්විච් එක ගැන කතා කරලා ඉවරයි. අපි දැන් යමු අනිත් ස්විච් එකට. ඉතින් මෙතන තියෙන ස්විච් එක පේන ඇති ඔයාලට. ඒ තමයි මෙන්න මේ RGB වල ස්විච් එක. ඉතින් මම දැන් ඔයාලට එකක් දාලා පෙන්නන්නම්. ඔය වගේ තමයි දැන් මම තියෙන්නේ. එහා පැත්තේ ඔය වගේම තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ ස්විච් එකෙන් ඔය ටිකම වැඩ කරනවා. ඉතින් දැන් යමු අපි අනිත් ස්විච්. ඔයාලට පේන ඇති මෙන්න මෙතන ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක දැන් මම මේ දාලා තියෙන්නේ. මෙතන මේ සර්කිට් එකෙන් ඕෆ් කරන්න පුළුවන්. ඒක නිසා මම ඒක මෙතනින් දාලා අතනින් ඕෆ් කරලා තියෙන්නේ. මෙතනින් ඕෆ් කරවුවොත් ඔතනින් ආයෙ මේව කරන්න බෑ. ඉතින් ඒ ටිකෙන් වැඩ කරන්නේ මෙන්න මේ ලයිට් ටිකයි
ඉස්සරහ තවත් තියෙනවා. ඒ ටිකයි මම දැන් ඔයාලට දාලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති. මේ ටිකත් ඒකෙන්ම තමයි වැඩ කරන්නේ. ඉතින් දැන් බයිසිකලේ ස්විච් එක සේරම කතා කරලා ඉවරයි. මගේ බයිසිකලේ සාමාන්‍යයෙන් ස්විච් 8ක් විතර තියෙනවා. ආයේ ඔයාලට පෙන්නවොත් හෝන් එකේ ස්විච් ටික තමයි. හෝන් එකට අමුතුවෙන් ස්විච් දාලා නැහැ. එන ටික මම ඔයාලට පෙන්නන්නම්. තියෙන්නේ බටන් තුන. මේකෙන් පොප් ගාන ට්‍රම්පට් හෝන් එක වදිනවා. මේකෙන් ඇම්බියුලන්ස් හෝන් එක වදිනවා. මේකෙන් මේ පොලිස් සයිරන් එක වදිනවා. ඉතින් ඔය වගේ තමයි මගේ බයිසිකලේ ස්විච් තියෙන්නේ. ඔයාලා ගණන් ගන්න එපා පොඩ්ඩක් මගේ කටහඬ අවුල් මේ හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. ඒක නිසා ඉතින් ඔයාලා වීඩියෝ එක පොඩ්ඩක් අපහැරියක් ඇති. මේ මොකද වහිනා වැස්ස පායපු ගමන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් දැනුත් පොඩි පින්නක් යනවා. කමන්නේ කොහොම හරි ඔයාලා ඉල්ලලා තිබ්බනේ මගේ වීඩියෝ එකක් දාන්න කියලා. මම ඉතින් දානවා ඔන්න. අදට අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට ගුඩ් බයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න ඕන මොනවද කියලා ඔයාලා කියන්න මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ අලුත් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දැම්මම ඒකේ නම කෝඩුකාරයා official මම ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ link එකක් දාලා ලියන්නම්. ඒකෙන් ගිහින් කමෙන්ට් කරලා ඒකටත් එකතු වෙන්න. ඒකෙත් මම වීඩියෝ ගේනවා. ඉතින් ඔයාලා සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා.